මම චන්දිම් මන්ත්‍රීතුමාගෙන් මේ ප්‍රශ්නය යොමු කරන්නේ. දැන් ආණ්ඩුව අරගෙන වසරකුත් ගෙවිලා අද IMF කණ්ඩායම ජනාධිපතිතුමා හම්බුණා. ලෝක බැංකුව හොඳ වාතාවරණයකට අපි එමින් පවතිනවා කියලාත් කිව්වා. ඉතින් නමුත් මේ දැන් අපිට මේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම සහ අපේ විදේශ ශ්‍රමිකයන් මත තමයි අපේ ආර්ථිකය ගොඩක් හදා පවතින්නේ. ඉතින් එතකොට දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක නෙමෙයි ඉන්න කියලා දුමින්දලා චෝදනා කරනවා. එතකොට රාජ්‍ය ආයතන ගොඩක් පාඩු ලැබලා තියෙනවා. හැබැයි ගොඩක් පාළු ලැබපු වගේ ලාභ ලැබපු වගේ අද මුදල් අමාත්‍යාංශයට සල්ලිත් දුන්නා. එතකොට දැන් අපිට මේ ජනතාවට තේරෙන්නේ නැති මේ ආර්ථිකය උඩට ගන්න පුළුවන් මේ ක්‍රමවේදය මොකද්ද? සැලැස්ම මේ අභියෝගයට කොහොමද ආණ්ඩුව පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්? ජනතාවට තේරෙන්නේ නැති කිව්වේ. ඒ කියන්නේ දැන් 2028 වගේ වෙනකොට දැන් චෝදනා తీරවනේ අපිට ණය මත තමයි යන්න වෙන්නේ කියලා. එතකොට අපේ දේශීය ආර්ථිකය ගොඩනගලා එතනට යන්න තියෙන ඔව් දැන් ඇත්තටම අද භාණ්ඩාගාරයට රුපියල් මිලියන 754යි 57.4ක් කරක් දුන්න මේ ලාභාංශ කර්මාන්ත අමාත්‍යාංශයේ ආයතනවල තුනකින්. ඉතින් එතකොට මේ ඔබතුමා අහපු ප්‍රශ්නය ඇතුලේ තියෙන කාරණයට උත්තරය තමයි ඒක. දැන් මේ ලාභ ලැබිය හැකිව තිබූ ආයතන නෙමෙයි. මේවා loss making entities වෙලා මේවා ලාභ ලබන්න නැතුව මෙහෙම ගියේ කරුණු කීපයක් මත. කලමනාකරණයේ තිබිච්ච අකාර්යක්ෂමකම්. නේ දූෂිතකම්. ඊට පස්සේ නාස්ති කරපු එක සම්බන්ධ. ප්‍රොපර් ගයිඩන්ස් තිබ්බේ නැහැ. මේ හරි නායකත්වයක් දුන්නේ නැහැ. දැන් අමාත්‍යාංශයට අමාත්‍යවරයා යන්නේ නැහැ. හිටි ගමන් තමයි යන්නේ. මාසෙට දෙපාරයි යන්නේ. සමහර අමාත්‍යාංශ තිබිලා තියෙන්නේ එහෙම. ඉතින් එතකොට දැන් මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඇත්ත. දැන් අපි මේ අමාත්‍යාංශය ඇතුලේ පොරබදන එක ජනතාවට පේන්නේ නැහැ. දැන් හැබැයි ජනතාවට මෙන්න මෙහෙම එකක් පෙනෙයි තව ඉස්සරහට. දැන් මිලියන 757.4 දැන් දෙනවා. දෙනකොට මේක අපේ සංචිතයට එකතු වෙන්නේ. මේ මුදල මොකද කරන්නේ? අපි ගෙදර අරන් යන්නේ නැහනේ. සාක්කු දාන් යන්නේ නැහැ. මේ මුදල නැවත ආපහු ජනතාවගේ ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය කරන්නේ. දැන් ජනාධිපතිතුමා දැන්ට තියෙන චෝදනාව තමයි ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් විශාල ව්‍යාපෘති නැහැ. බස් ස්ටෑන්ඩ් වගේ තින්ත ගානේව තමයි කරන්නේ. අන්න ඒ වගේවත් තියෙන. එතකොට දැන්